හරිද? ඒකේ හරි. එතකොට ඉන්ඩිකේටර්ස් නෙවිගේටර් එක ගන්න පිටනින් ඉන්ඩිකේටර්ස් කියලා තියෙනවා හරිද? ඉන්ඩිකේටර්ස්. ඉන්ඩිකේටර්ස් වලට ගියාම ඔයාලට ට්‍රෙන්ඩ් අයිඩෙන්ටිෆයි කරන ඒවා ඔසිලේටර්ස් එතකොට ට්‍රෙන්ඩ් ගත්තොත් මූවිං බොලින්ජර් බෑන්ඩ්ස් මේ විදිහට මූවිං ඇවරේජ් මේ වගේ ඔයාලට දාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මූවිං ඇවරේජ් කොහොම දානවා නම් අපි මෙහෙම මේ ඩබල් මේක ඇදලා ඔහම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මේකට දාන්න පුළුවන්. හරිද? ඒක දානකොට අපිට ඕනේ කලර් එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. සයිස් එක මොන සයිස් එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මහත් පීරියඩ් එක අපිට මෙතන පීරියඩ් එක කියන්නේ එතකොට මේ 1 මිනිත් chart එකට දානවා නම් පීරියඩ් එක කියන්නේ මොකද්ද? 1 මිනිත් දාන පීරියඩ් එක කියන්නේ මේ 14 කියන්නේ රීසන්ට් කැඩල් මේ වගේ හැදුන කැඩල් 14ක පීරියඩ් එක. 14ක් ඇතුළත මොකක්ද වෙලා තියෙන්නේ හරිද? අපි 50ක් දැම්මොත් 50ක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒක තමයි මේ පීරියඩ් එක කියන එකේ අර්ථය හරිද? එතකොට මෙතන මෙතඩ් එක තියෙනවා සිම්පල් එක්ස්පොනෙන්ෂියල් ස්මූත් ලීනියර් ඒ කියන්නේ මැතමැටිකල් මොඩල් කිහිපයක් හරිද? එතකොට සිම්පල් දාලා ඉවරලා ඇප්ලයි ටු ක්ලෝස් කියන්නේ මේ හැදෙන කැන්ඩල් එකේ එතකොට මේක කැල්කියුලේට් වෙන්නේ ක්ලෝස් ප්‍රයිසස් අරගෙන හරිද? දැන් අපි ඕකේ දෙනවා හරිද? දැන් ඔයාලට පේනවා මෙතන මේ පෙන්වන්නේ ප්‍රීවියස් කැන්ඩල් 50 කොහොම කොයි පැත්තටද ට්‍රෙන්ඩ් එක තිබ්බේ කියලා. දැන් කොයි පැත්තට ට්‍රෙන්ඩ් එක තියෙන්නේ? අප් ට්‍රෙන්ඩ් එකක් තියලා තියෙන්නේ. හරිද? එතකොට මේ ලස්සනයක් තමයි ගොඩාක් වෙලාවට මේ ඔය තියෙන ට්‍රෙන්ඩ්. එතකොට මේ ඔයාලට ට්‍රෙන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මෙතන කියලා තියෙන්නේ පීරියඩ් එකක්. ඒ කියන්නේ සයිඩ් මාකට් එකක්. හරිද? ආයේ ට්‍රෙන්ඩින් මාකට් එක කොහෙද කියලා බලන්න පුළුවන්. සූම් මට මේ ඒ මහින්දයි මැරලා බාපේ අප් ට්‍රෙන්ඩ් එකක්. හරිද? ඒක ඊට පස්සේ මේ ඔයාලා ට්‍රෙන්ඩ් එක මේ ඇත්තද බලලා ඩවුන් ට්‍රෙන්ඩ් එක. හරිද? ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න. එතකොට මේ ඔයාලට පේනවා මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකෙද්දි මේ හැම වෙලේම මේ 50 EM එක හරි පවර්ෆුල් EM එකක්. මේකෙන් උනත් කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මාකට් එකේ. එතකොට මේ 50 EM එකේ කොතනද ගෑවෙන්නේ? ප්‍රයිස් එක ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා ආපහු. EM එකේ කොයි හරිද ළඟට එන්නේ ආපහු කන්ටිනියු වෙනවා. EM එක කොහෙද කන්ටිනියු වෙන්නේ ආපහු පල්ලට එනවා. එතකොට කෙනෙක්ට පුළුවන් මේ 50 EM එක විතර පාවිච්චි කරලා වුණා හොඳ රේට් ටිකක් ගන්න. එච්චර ලොකුවට කරන්න එපා හරිද? ඔයාලා කොහේ ගියත් ඒක ඒ විදිහට වෙලා තියෙනවා බලන්නකෝ. එතකොට EM එක සයිඩ් වේ මාකට් යනකොට මේ වගේ සයිඩ් වේ යන්න ගත්තොත් EM එක තේරුමක් නැහැ. හරි. මේ තියෙන්නේ. ඒ විදිහට ඇවිල්ලා. ඒතර මේක ට්‍රෙන්ඩින් මාකට් එකට හොඳට වැඩ. හරි. එතකොට දැන් BTC ඔයාලට දැන් හිතන්නකෝ ඔයා කවුරු හරි බයිනෑන්ස් කරනවා. කොට ඔයාලට මේක දාගන්න පුළුවන්. ඒකට තුනත් තොම දාගන්න පුළුවන්. රයිට්. හරි. කොහොමද දාගන්නේ? අපි තව ඕන බොලින්ජර් බෑන්ඩ් එකක් දාලා බලමු. බොලින්ජර් බෑන්ඩ්ස් කියන්නේ හරි පවර්ෆුල් ඉන්ඩිකේටර් එකක්. බොලින්ජර් බෑන්ඩ්ස් කොහොමද දානවා? දාලා ඉවර වෙලා ගෝල්ඩන් රේෂියෝ කියලා එකක් තියෙනවා. 1.6යි 1.8 දාන්න ඕන. හරිද? ගෝල්ඩන් රේෂියෝ එක දාලා නිකන් වැලියුස් දාලා හරියන්නේ නැහැ. 1.6ට තමයි ගෝල්ඩන් රේෂියෝ එක. ඒක දාලා පීරියඩ් එක අපි රීසන්ට් කැන්ඩල් 20 කර වගේ දෙමු. 50 වගේ හොඳයි. හරිද? ඕකේ දෙනවා. ඔයාලට පොඩි ඉරියක් මම පෙන්නන්නම්. දැන් බලන්න. මේ යට බෝලින්ජර් බෑන්ඩ් එක කොහෙද වදින්නේ? ආපහු මේක උඩ ගිහිල්ලා වදිනවා. උඩ එකෙන් ආපහු රිජෙක්ට් කරන්න try කරනවා. ආයෙ උඩ එකෙන් ආපහු රිජෙක්ට් කරන්න try කරනවා. එතකොට කාට හරි බෝලින්ජර් බෑන්ඩ් තුනක් දාගත්තොත් ඕනනම් අයිඩියා එකක් ගන්න පුළුවන්. ටේක් ප්‍රොෆිට් මම දැන් එක්සිට් වෙනවද නැද්ද කියලා මේ. ඔයාලට පේනවනේ. යට එක ගම උඩ එක ගියා. යට එකට වැදුණා උඩ එකට ගියා. හරිද?
යට ඒකට ඇඳුනොත් හරිද? අනිත් පොඩි දේ තමයි මේ බොලින්ජර් බෑන්ඩ් එක කොහොම බ්‍රේක් කරගෙන මෙතනින් කැඩුවොත් එහෙම යා ඊළඟට මේක අනිවාර්යෙන් අල්ලන්න try කරනවා. next මේ වැදුන තැන next level එක. හරි. කොහෙ ගියත් ඔයාලට මේ අනාගතේ මෙතියෝ. හරි. එතකොට මේකේ පීරියඩ් එක අපි පොඩක් අඩු කරගමු 28 වලට වගේ. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? මොකද තෙඩියක් දාන්න බෑ දුවනේ. ඔය අමාරුවෙන් ඉන්නේ. everyone clear now? ඒ ටික තේරුණාද? මේව දේවල් මොනවද කියලා මීට කලින් යූස් කරලා තියෙනවද මේවා? Is that clear? පොඩක් අර මයික් එක ඕෆ් කරගන්න අර සද්ද පැන්ඩල් ඇහෙනවා. ලැබුවා. අනික් කට්ටියට පැන්ඩල් බාධා ලැබුවා වෙනවා. දීලා. මයික් එක ඕෆ් කරගන්න. right. right. ඔයාලට මේ බලන්න මේක ඔයාලට ඕන බලන් ඉන්නකො 1 minute වගේ දාගෙන දැන් 1 minute වගේ දාගෙන අපි බලමුකෝ. very ඔයාලා මේවට ඇප්‍රීෂিয়েට් කරන තරමට ඔයාලා මේවා හැල්ලුවට ලක්න තරමට ඔයාලට හරියන්නේ නැහැ. ඔයාලා මේ ටූල්ස් වලට නිතරම ඇප්‍රීෂিয়েට් කරන්න ඕන. එතකොට තමයි ඔයාලට මේව පළ දෙන්නේ. හරිද? මාර නෙගටිව් විදිහට හිතන ගත්තොත් එහෙම මේ එකක්වත් ඔයාලට පළ දෙන්නේ නැහැ. වැඩක් නැහැ කරන්න ගියාට හැමදාම හරියටම සෙට් වෙන්නෙම එක්කෝ ඒ ලොස් වෙන තැනට. හරිද? දැන් ඔයාලට පේනද? මේ බොලින්ජර් බෑන්ඩ් එකේ මෙතනට ගිහිල්ලා මේ ප්‍රයිස් එක දැන් රිජෙක්ට් වෙන්න try කරනවා. මෙයා රිජෙක්ට් වුණොත් ඊළඟට කොහෙද ට්‍රයි කරන්නේ? මෙන්න මෙතන. right? දැක්කද? මෙයා මෙතන ටච් කරනවා. හරි? මෙතන ටච් කරලා ඉවර වෙලා දැන් ඔතනින් ආය උඩට යනවා. හරිද? එයාට මෙතන රෙසිස්ටන්ට් එක. Maybe that's not work every time, but most of the time it will work. Okay? Most of them don't know. If it is already this one break by big candle. Okay? So next time if then come to this line. මේක big candle එකෙන් break කරලානේ තියෙන්නේ. ගොඩාක් දුරට මේක මෙතනට එනවා. හරි? එතකොට ලොට් සයිස් ගැන අයිඩියා ගන්න මම පොඩ්ඩක් දාලා බැරි වෙලාව එකෙන් වැටුණොත් මොකද්ද වෙන්නේ? මම නිකමට දැන් මේක ඩිමෝ account එකනේ. ඒක න හොඳට මත යන එකකින් වැටුණොත් එහෙම බැරි වෙලාවත් අහක බලාගෙන දාලා එකකින් වැටුණොත් එහෙම මම නිකමට දාන්නම්. account එක ඉවරයි. හරිද? හරිද? ඔය account එක ඉවරයි. හරිද? ඔයාලට පේනවනේ මේ -36ක් තුට්ට දුරයි එහෙම මේ උනේ ගියා. හරිද? හරිද? -36ක් ගියා. හරිද? එහෙනම් මෙතනින් පේනන්නේ දැන් යන්නේ කරන්ට් ඕවරෝල් ලොස් එක තියෙන්නේ account එක. එතකොට මේක ඕවරෝල් ප්‍රොෆිට් එකකට එනකන් ඉන්න ඕන. හරිද? right. හරි. එතකොට ඔයාලා දැක්කද මේවට රෙස්පෙක්ට් කරනවා මේවා. මේ ප්‍රයිස් මේ ලයින් එකට. 5 මිනිත් වගේ දාගමු. ඔයාලා පේනවා දැන් මෙයා මම ගොඩාක් දුරට මෙතන ටච් කරයි. හරි ඒක බලන්න. හරිද? ඊට පස්සේ මම මේක ඩිලීට් කරලා දානවා. හරිද? ඒ වගේම ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් දැන් හිතන්න දශමයකින් මම ට්‍රේඩ් එකක් දැම්ම කියලා. හරිද? දශමයකින් මම ට්‍රේඩ් එකක් දැම්ම කියලා. හරිද? හරි. අනිත් වැදගත්ම කාරණේ සමහරවිට ඔයා දාන වෙලාවට ලොකු ස්පීඩ් එකක් තිබ්බොත් එහෙම. දැන් දාපු දැනින්නේ වැටුනේ ගොඩක් උඩින්. ඒක හොඳට බලා ගන්න ඒක මොනිටර් කරගන්න ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම රයිට් ක්ලික් කරලා ඉවර වෙලා මෙන්න මෙහෙම රයිට් ක්ලික් කරලා ඉවර වෙලා ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා කොමන් වලට ගිහිල්ලා show as line කියන එක දා ගන්න ඕන. ඔයාලා පේනවා ඔයාලගේ මේ වෙලාවේ ට්‍රේඩ් එක දැම්ම කොහෙන්ද වැටෙන්නේ? ඔයාලා ට්‍රේඩ් එක දැන් හිතන්නකෝ buy එකක් දා sell එක මේ buy එකක් දානවා කියලා. buy එක වැටෙන්න ඕනි මෙතන ඉන්නේ. එතකොට හැබැයි වැටෙන්නේ මෙතන. right. sell එක එතනින්ම වැටෙනවා.
හැබැයි ආස් ලයින් කියන්නේ බයි කරන එක මේ දින. ඒතර මේ වෙලාවේ බයි කරන්න ගියොත් එහෙම ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. එතකොට ඔයාලට මේක අඩු වෙනකන් ඉඳලා ට්‍රේඩ් එක ගන්න පුළුවන්. හරිද? හරි. ආ, ඊට පස්සේ ඒ ටික තමයි ඒ ටික කියන්නේ. හරිද? එතකොට දැන් මෙතන ටේක් ප්‍රොෆිට් එහෙම තියෙනවනම් ඔයාලට මෙතනින් ටේක් ප්‍රොෆිට් එක ගන්න මෙහෙම පළ ඩැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් සයිට් එකෙන් පෙන්වනවා ඔයාලට මෙන්න මේ මෙතන සයිට් එකේ පෙන්වන කොච්චර ඩොලර් ප්‍රමාණයක් කියලා. එතකොට මේ 1 මිනිත් chart එක හරිද? 1 මිනිත් chart එක. හරි. කොට 1 මිනිත් chart එකේ චූටි දුරක් කියන්නේ මෙතනට ඩොලර් 9ක් හම්බ වෙනවා දශමයකින් දැන්. චූටි දුරක් කියන්නේ ලොකු ප්‍රොෆිට් එක. දශමයකින් දාන්නේ නැහැ අපි. පුරුදු වෙන්න ඕනේ ඉස්සලා 0.01. හරිද? 0.01. හරි. 0.01කින් තමයි පුරුදු වෙන්නේ. හරි. එතකොට 0.01 ටික තියලා මම ටික ක්ලෝස් කරනවා. ඒතර දැන් මේ ලොස් එකේ තියලා ක්ලෝස් කරලා ලොස් හරියද? 0.01 එකක් දාමු අපි. හරිද? 0.01කින් දාගත්තාන් පස්සේ බලන්න මෙච්චරක් ආවොත් තමයි ඩොලර් 1.1ට ප්‍රොෆිට් එන්නේ මේ. ඒ වගේම ලොස් එක. මේකේ මිනිමම් ලෙවරේජ් එක 0.01. හරිද? ස්ටොප් ලොස් එක මෙතන. ඩොලර් 1.4-5 තමයි එතන ලොස් වෙන්නේ. හරිද? හරි. ඒ වගේ මෙතන ඔයාලට ගොඩාක් මේ විදිහේ ඉන්ඩිකේටර්ස් තියෙනවා. හරිද? අපි දැන් බලමු කොහොමද ඉන්ඩිකේටර් එකක් මේ සිස්ටම් එක ඇතුළට අපි දාගන්නේ කියලා. අපේ කස්ටම් ඉන්ඩිකේටර් එකක්. හරිද? ඒ කියන්නේ දැන් අපි අර හදපු එක ගැන මම පොඩ්ඩක් කියන්න යන්නේ. එතකොට ඒක අපි කොහොමද මේකට දාන්නේ? ඔව් recording will be upload. හරිද? ම්ම් හරි. එතකොට දැන් මේ price level එක මෙයා break කරගෙන ආවනේ. දැන් මෙයා possibility එක තියෙන්නේ මෙන්න මෙතනට. හරිද? මෙයා මේ කැන්ඩල් එකකින් මෙහෙම පල්ලට බ්‍රේක් වුණොත් එහෙම ඊළඟට අල්ලන්න හදන්නේ මේ ලෙවල් එක. හරි. right. එතකොට දැන් මේ BTC chart එකේ මේක දාන් ඉන්නේ. gold එකේ ඇත්තටම ස්ප්‍රෙඩ් එක ගොඩාක්ම අඩුයි. මේ BTC එක මම නිකන් දැම්මේ. අපි gold එකට යන්. ඕන බ්‍රෝකර් කෙනෙක්ගේ මේ gold එක ඉතාලම ඔයාලට පේන මේ දැන් මේ වෙලාවේ සෙල් කරන්න ගියොත් ඒ ප්‍රයිස් එකම වැටෙනවා. බයි කරන්න ගියොත් චුට්ටක් උඩින් වැටෙන්නේ. හරිද? ගෝල්ඩ් එක. හරිද? දැන් ගෝල්ඩ් එක වගේ ට්‍රේඩ් කරන BTC නේ අර මම පෙන්නුවේ. දැන් හිතන්න ගෝල්ඩ් එකේ මේ 1 මිනිත් chart එකේ 0.01කින් දාලා මෙන්න මෙච්චර චුට්ටක් කියන්නේ දැන් 5 මිනිත් වගේ ගත්තොත් එහෙම මොන 5 මිනිත් වගේ දාලා මෙච්චර චුට්ටක් කියන්නේ ඩොලර් 2.5යි දෙකක්. හරිද? එතකොට අඩුම ස්ටොප් ලොස් එකක් තියෙනවා මෙන්න මෙහෙමත් තියන්න එපා අඩුම මේ ලෝ එකේ මෙන්න මේ මෙහෙටවත් ගන්න එපා. එතකොට බලන්න ස්ටොප් ලොස් එකක් තියුවොත් එකක් වැදුනොත් ඩොලර් 7ක් ඉවරයි. එතකොට ඒකයි මම කියන්නේ account එකේ 1000ක් වත් නැත්නම් මේකෙන් ට්‍රේඩ් කරන්න බෑ කියලා. අමාරුයි. හරිද? මොකද 10ක් දාගත්තොත් එකයි ෂොට් එක එනවා දින්න ඕනේ. මොකද මෙච්චර පොඩි දුරක් කියන්නේ අ, පොඩි ස්පයික් එකක් ඇඳිලා යන්න පුළුවන්. හරිද? ගෝල්ඩ් එකේ ලොකු දිගේ වැදෙනවා. ඒකයි අමාරු. හරිද? ඒ වගේම තමයි චුට්ටි උසක් කියන්නේ තේ හා සමානම ලොකු ප්‍රොෆිට්. දැන් ස්ටොප් ලොස් එක තමයි මෙච්චර උසක් කියන්නේ ලොකු ප්‍රොෆිට් මේ ස්ටොප් ලොස් එක. දැන් මේ
ඩොලර් 9.7 ඉස්තුල. ඒකට රේට් කරන්න අමාරුයි. ඒකින්ද තමයි අපි අර සෙන්ට් account type එකක් මම හදන්න කිව්වේ. එතකොට ඔයාලට අඩුම මේ මාකට් එකට ඇවිල්ලා forex gold වල පුරුදු වෙනවා ට්‍රේඩ් කරගන්න හම්බෙන්නේ නැහැ. කෝටියක් විතර තියෙනුනේ පුරුදු වෙන ට්‍රේඩ් කරන්න ඕනේ. රියල් මනිත් එක ට්‍රේඩ් කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඩිමෝත් ගහලා හරියන්නේ නැහැ. මොකද රියල් මනි එක තමයි අර ඇත්තම මේ හොඳ ෆීලින් එක එන්නේ. හරිද? ගොඩක් අය ඩිමෝ ගැහුවට රියල් ගහන්න ආවම ලෝස්. හරිද? හරි. ඊට පස්සේ දැන් අපි බලමු ඉන්ඩිකේටර් එක දාගන්නේ කොහොමද කියලා. දැන් අපේ ප්‍රොඩක්ට් එක අල ඉන්ඩිකේටර් එක ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න ඕනේ. හරිද? සිම්පල් මම ඩෙස්ක්ටොප් එකේ ඇති ඩවුන්ලෝඩ් කරපු එක. මේ තමයි ඉන්ඩිකේටර් එක. එතකොට ඔයාලගේ account number එකට තමයි ඉන්ඩිකේටර් එක හම්බෙන්නේ. එතකොට ඉන්ඩිකේටර් එක දාගන්න විදිය බලන්න. දැන් මම මේ platform එකෙන් අයින් වෙනවා. මම IC market එකේ තමයි මම subscription එක අරන් තියෙන්නේ. IC market එකට යනවා. IC market එක කියලා දැන් මෙතන trading panel එක යටින් දාගත්ත මේ තියෙන එක පොඩක් කොහම දාගත්තා. කොයි කාමේ තියෙන්නේ. ඉස්සරහට trade එකට ගියා. ඊට පස්සේ මෙතන नेविगेटर බාර් එක මම මේ විදිහට දා ගන්නවා. මේකට ඉන්ඩිකේටර් එක දාගන්න හරි සරලයි. ඔයාලා දීලා තියෙන ෆයිල් එක කොපි කරගන්නවම කොපි කරලා ඉවර වෙලා right කොපි කරගෙන ඉවර වෙලා ඔයාලා යන්න ෆයිල් ඕනම එකක් දාන්න මෙහෙමයි open data folder ඕම එනවා MQL4 කියන ෆෝල්ඩර් එක ඇතුළේ තමයි තියෙන්නේ. මේ ඉන්ඩිකේටර්ස් කියන එක ඇතුළට තමයි ඔයාලගේ ෆයිල් එක පේස්ට් කරන්න ඕන. මම දාන්න. නැත්නම් මම already දාලා තියෙන හින්දා ආයෙ දාන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම රීෆ්‍රෙෂ් පාරක් දී ගන්න. මම රයිට් ක්ලික් කළා මේක කොතනක හරි. එතකොට ඔයාගේ මෙතන ඉන්ඩිකේටර් එක මේ ලිස්ට් එකේ අප්ඩේට් වෙලා තියෙනවා. හරිද? right. එතකොට මේ ඉන්ඩිකේටර් එක කොහොම ඩැග් ඇන්ඩ් ඩ්‍රොප් කළා අපි එක chart එකකට දාගන්න. මේකේ ගොඩක් setting තියෙනවා. මේ settings ඔක්කොම ඔයාලා ඉගෙන ගන්න ඕනේ නැහැ. මේක කස්ටමර් කෙනෙක්ට යූස් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. කියන්නේ හරිද? ඒක not complex. F1 ෆන්ක්ෂන් පහක් තියෙනවා. F1 F2 F3 F4 F5 කියලා ෆන්ක්ෂන් පහක් තියෙනවා. ඔය පහ තමයි චේන්ජ් කරන්න ඕන. මේ ඩිෆෝල්ට් එන්නේ very basic mode එක. right? very basic mode එක ඔය විදිහට. එතකොට බලන්න here some දැන් මෙතන close signal එක ගන්නේ. මෙතන දැන් 5 minute එක දාලා තියෙන්නේ. එතකොට මේක 1 minute දාලා බලමු. හරි. මොනවා හරි හේතුවකින්ද ඉන්ඩිකේටර් එකේ මේ values ටික එකපාර load වෙන්නේ නැත්තම් මේකට ටික වෙලාවක් දාලා තියන්න වෙනවා විනාඩි 5-10ක් විතර. හරිද? විනාඩි 5-10ක් දාලා තිනකොට මේකේ new signal එකක් කැපිය වෙච්ච ගම මේ chart එකේ new signal එකක් කැපිය වෙච්ච ගම ඔයාලට මේ මෙතනින් අර signal ටික load වෙනවා. හරිද? ටිකක් බර ඉන්ඩිකේටර් එකක් නිසා එහෙම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ simple calculation නෙවෙයි තියෙන්නේ ඒක. මම තව chart එකකට අපි chart 3ක් පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. තව chart එකකට මේ විදිහට මම මේ chart එක මම delete කරගන්නවා. ආපහු මේ chart වලට මම දාගෙන පෙන්නන්නම්. මම තව chart එකකට මෙහෙම ගන්නවා. හරිද? headers fold එක. මේකේ grid එක අයින් කරලා ඉවර වෙලා මන්ට පුළුවන් right. මෙතන පොඩි බටන් දෙකක් තියෙනවා. මේ බටන් එක දැම්මොත් මේක ඔටෝ
ඉස්සරහට ප්ලේ වෙනවා. හරිද? මේ බටන් එක දැම්මොත් ඔයාලට මේක පොඩක් මේ shift වෙනවා මේ පැත්තට වලට පුළුවන් මෙන්න මෙතන පොඩි ඩොට් අයිකන් නැතුව මේක අල්ලලා මේ පැත්තට ගන්න පුළුවන් මෙතට වගේ. මේක මෙතනින් එහාට යන්නේ නැහැ. හැම වෙලේම මේ ටික මෙතනින් තමයි ඉවර වෙන්නේ. හැදි හැදි මෙතනින් පිටිපස්සට හිස්ටරි එක යනවා. කැන්ඩල් chart එක දාගත්තා. කාට හරි මේ මල් ලොග් වෙලා ඉන්නේ. කලර්ස් වෙනස් කරගන්න ඕන නම් අය ලොග් වුණාද? හෙලෝ මල් ලොග් වෙලා ඉන්නේ. හරි. මම එක්ස්ප්ලেইন කරන්න පොඩ්ඩක් මේ අයට ආරාධනා කරනවා මේ අපේ හරි හරි. එක්ස්ප්ලেইন ඔව් කරගෙන යන ඔය යන විදිය හොඳයි. හරි ඕකේ හරි ප්‍රශ්න තිබ්බක් කියන්න. හරි දැන් 1 මිනිට් එක මම දැම්මා හරිද කැමරා ඊට පස්සේ මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා ඒකටත් ඩිෆෝල්ට් මූඩ් එකකින් මම දා ගන්නවා රයිට් ඔයාලා තව chart එකක් දැන් ප්‍රධාන කාරණේ 1 මිනිත් ට්‍රේඩින් කරන්න එපා කියලා මම කියන්නේ ඔයාලා අලුත් නම් මොකද අමාරුයි 1 මිනිත් එක ට්‍රේඩ් කරන්න හරිද වේගෙන් මූව් වෙනවා හරිද ඔයාලට හිතා ඉන්න වෙලාවක් නැහැ ට්‍රේඩ් එකද ක්ලෝස් කරනවද නැත්ද පාට ලොස් වෙන්න පුළුවන් හරිද මේකත් 1 මිනිත් දා ගන්නවා right right හරි එතකොට අපි බලමු මේක මොනවද තියෙන settings කියලා. දැන් මේ බේසික්ම normal mode එක දාලා තියෙන්නේ. තාම ඔයාලට live එකට ගියොත් එහෙම live එකේ 5 minute වගේ දාලා. තාම load වෙලා නැහැ මේ ටික. අර බග් ෆික්ස් කරපු එකකුත් ඔයාලට එවලා ඇති ඒක පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් ඉන්න. ඔය ඔව්. චුට්ට වෙලාවක් ඉන්න වෙනවා ඒක එනකම්. බග් ෆික්ස් කරපු එක ඔය මේ ලෝඩ් වෙන එක මම කරපු මේකක් මම දාලා ඇති ඔයාලට. ඉන්න පොඩ්ඩක් මම බලන්න. WhatsApp මං කියන එක ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. මම මේ ඒක පොඩ්ඩක් බලන ගමන් ඉන්න පොඩ්ඩක් ඉන්න. දැන් මේගොල්ලන්ට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමු වල්ලි මේ ඉන්ඩිකේටර් එකයි දැන් මෙතන platform එකේ default දීලා තියෙන indicators තියෙනවනේ. ඒකේ තියෙන difference එක වෙනස්කම් මොනවද කියලා. හරිද? දැන් මේ platform එකේ දීලා තියෙන මේ ඉන්ඩිකේටර් එක අපි ගත්තොත් මට මේක මේ හදන්න බෑනේ. පොඩ්ඩක් ඉන්න මම හදලා දෙන්න. platform එකේ තියෙන මොකක් හරි ඔය ඉන්ඩිකේටර් එකක් දාන්න මල්ලි ඔකට හදලා. හරි පොඩ්ඩක් ඉන්න. මම කිව්වේ අර ඔයගොල්ලන්ට දැන් අලුතෙන් එන සිග්නල් බලන් හිටියොත් එනවා කියලා. හරිද? මේ ආයේ දැන් අලුතෙන් එන සිග්නල් ටික එනවා. හරිද? දැන් මේ සිග්නල් එකක් ආව සෙල් එකක්. හරිද? මේ අඩුම accuracy level එක දාලා තියෙන්නේ. හරිද? ඔයාලට බලන් ඉන්න විදියක් නැහැ. මේකට ඒක කරනවා. දැන් මෙතනනේ සිග්නල් එක දුන්නේ. එතකොට මෙතනින් දැම්ම මේ හරියම ප්‍රොෆිට් එක ගත්තා. හරිද? ලොකු වෙලාවක් බලන් ඉන්න බෑ. ඔයාලට පේනවා මේක වේගෙන් මූව් වෙනවා. හරි. දැන් platform එකේ තියෙන ඉන්ඩිකේටර් එක දාමු අපි. මොකද ඒ දාන ඉන්ඩිකේටර් එක? මොකක් හරි එකක් මේ 1 minute chart එක වෙනම chart එකක් අරගෙන දාලා පෙන්නන්න මේක difference එක කියලා දෙන්න. සමහරට මේ මොන හරි moving average එකක් හරි ඔය ATR හරි මොකක් හරි එකක් ගන්නවා. ඔව්. හරි. අපි දාමු බොලින්ජර් බෑන්ඩ් එක. ඉස්සෙල්ලා ගත්තේ නැති එකක් දාන්න. ඔසිලේටර්ස්. ඔසිලේටර් එකක් දාන්න. මොකක් හරි එකක් ගන්න MACD එකක් හරි ගමන්. RSI එකක් දානවා. RSI එකක් දාන්න. ඔව්.
දැන් ඕගලන්ට පේනවා මේකේ වෙනස්කම තමයි මේකේ බයි වෙන තැන් සෙල් වෙන තැන් පෙන්වන්නේ නැහැ මේකේ. දැන් අපේ ඉන්ඩිකේටර් එකේ එහෙම නැහැ. බයි වෙන තැන් සෙල් වෙන තැන් පෙන්වනවා. ඒක තමයි ප්‍රධානම වෙනස්කම. කියන්නේ බයි කරන්න ඕන කොතනින්ද සෙල් කරන්න ඕන කොතනින්ද කියලා පෙන්වනවා නේ. මේ බයි එක. බයි කරන්න ඕන දැම්ම නම් මේ ගත්තා ඉතින් ඊතලයේ වැට උඩට. ඔව්. බල සෙල් බල ඉන්න කරන්න ඕන නම් වෙලාවන්නේ. ඊතලයේ යටට පෙන්වනවා. රතු ඔව් දැන් පාටි. පරක් වෙලා දැම්මත් ඒත් දැන් රිස්ක් එකක් තියෙනවා. මොකද මේ හරින්නේ වැටුනේ. ඒතකොට ඒක තමයි ඔව් මේක 1 මිනිත් හයි ට්‍රේඩ් කරන අමාරු. 1 minute trading කරනවා නම් ඔයගොල්ලෝ arrow එක වැටෙනවත් එක්ක fast execution එකක් තියෙන්න ඕන ඔයගොල්ලන්ගේ. ක්ෂණිකව ඔයගොල්ලන්ගේ reaction time එක හොඳ වෙන්න ඕන. ඒකට experience එක ඕන. ඒ නිසා තමයි මේ 1 minute අපි recommend කරන්නේ නැත්තේ. මුලින්ම ඔයගොල්ලන්ට safe method එකක් මම කියලා දෙන්නම්. ඒ method එකට කරොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට long term profit ගන්න පුළුවන්. ඊට පස්සේ 1 minutes වලට ඕන්න අර මෑනියාවක් වගේ තියෙනවනේ. 1 minute trade කරන්න. ඕනම නම් ඊට පස්සේ කාලයක ඒකට ස්විච් වෙන්න. ඔව්. හෙලෝ හෙලෝ ඔව් ඔව්. මොනාරි ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් මේ මෙතන මේ දැන් අපි කලින් කැනල් එකේ අප් ගන්න දුන්නේ. නමුත් ඔව්. එතන අප් දුන්නට ඩවුන් යන්නේ නේද? ඊට එතන පස්සේ කැනල් මෙහෙමයි එකේ ඩවුන් අප් එක දුන්නා අප් එක දැන් අපේ අප් එක මේ හරිය වගේ දුන්නේ මම ටිකක් උඩට යනකම් ඉඳලානේ දැම්මේ දැම්ම මෙතනට මේ ප්‍රොෆිට් එක ගත්ත එච්චරම තමයි ටක් ගාලා පොඩි ප්‍රොෆිට් එක ගන්න මේ පුළුවන් 1 minute තියෙන high frequency trading. ඒ ඔයගොල්ලෝ ශනිකව instant execution කළා. අග්ගාල profit එක ආව ගත්තා. ඔව් ඒක ඒකයි higher time frame recommend කරන්නේ. ඔව් දැන් මම නිකමට රියල් දාපු එක හිස්ටරි එක පෙන්නන්නම් ඕන මම සේෆ් මෙතඩ් එකක් විතර පාවිච්චි කරලා 1 මිනිත් හරි දැන් හරි වෙනවා දැන් සෙල් එක ආවා මෙතන මෙච්චරක් ගියා ගත්තා ඒකට චූටි චූටි මේ ආයේ හිත හිතා ඉන්න වෙලාවක් නැහැ. ට්‍රෙන්ඩ් එක පැත්තට එතකොට දැන් මේකේ තියෙන්නේ මේ ලෝවස්ට්ම ඇකියුරසි එක දාලා. හරිද? දැන් 5 මිනිත් වගේ යනවනම් ඔයාලට මෙච්චර කතන්දරයක් නැහැ. හරිද? උඩ වෙලාවක් තියන් ඉන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි 1 මිනිත් එක ගැන කතා කරමු ඉස්සෙල්ලා. 1 මිනිත් එක ඔන්න දැම්ම. හරිද? ඔන්න දැන් මං කියවර සිග්නල් ටික දෙකක් තුනක් පෙන්නනවා ඔක්කොම ලෝඩ් වෙනවා කියලා. හරි. එතකොට ඔයාලා ට්‍රෙන්ඩ් එක පැත්තට ගත්තොත් ගොඩාක් මේක පර්ෆෝම් කරනවා. හරිද? කියන්නේ මෙයා හැම අප් මේ බයි සිග්නල් එකක්ම දෙතකොට මේ මෙතන දැන් මෙයා ඕල්රෙඩි බයි එක දීලා තියෙනවනේ. මේ කැන්ඩල් එක එක්ක හැදිලා ඉවර වෙනකන් ඉන්න ඕන. හරිද? දැන්ම එක්සිකියුට් කරන්න යන්නේ. මේ පළවෙනි සිග්නල් එක පෙන්නන කැන්ඩල් එක හැදිලා ඉවර වෙනකන් ඉන්න ඕන. හරි. එතකොට දැන් අපි ට්‍රේඩ් කරන්නේ ඇත්තටම 1 දැන් මිනිත් එකේ මේගොල්ලන් chart trend තුනක් එක පාවිච්චි කරගෙන කිව්වම වන්දි ඈ ඒක subjective නේ trend එක කිව්වහම ඔව් මේගොල්ලෝ consider කරන්නේ මේගොල්ලන්ට idea එකක් නැහැ trend එක කිව්වම ඇත්තට මේක subjective. ඒ කියන්නේ 1 minute එකේ trend එක නෙමෙයි 5 minute වල තියෙන්නේ. 5 minute එකේ එක නෙමෙයි 15 වල තියෙන්නේ. හරිද? ඔව් ඒ නිසා ඔව් එතකොට trend එක කිව්වම තනිකර ඒක subjective. ඔව් හරිද? ඒ නිසා හොඳම method එක තමයි දැන් මේ අර එක්කෙනෙක් කියවනේ මොකද මේ sell එකත් buy එකක් දීලා sell එක යන්නේ කියලා. ඔව් ඔව් දැන් ඒව ෆිල්ටර් කරගන්න මේ සිස්ටම් එකෙන් මෙතඩ්ස් තියෙනවා. එයාට හරිද? ඕන නම්. ඔව් ඒක ඔන්න ෆිල්ටර් දැන් කරගන්න මම පුළුවන්. මේ තියෙන්නේ අපි බලමු මේකේ ඇකියුරසි මොන මූඩ්ස් මොනවද තියෙන්නේ හරිද? දැන් ඉන්පුට්ස් වලට ගියාම හරිද? මේ නෝමල්ම 70% වගේ දාන ට්‍රේඩ් කරනවා මේ පට්ට ස්කේල් එකක් තියෙන්න ඕන. හැරි හැරි ඉන්න වෙලාවක් නැහැ. හරිද? ඒ කියන්නේ ඔළුවේ වැඩ වෙන්න ඕන ලොට් සයිස් ඔක්කොම ගානට කැල්කියුලේට් කරලා දා ගන්න පුළුවන් ඉන්නවනේ. ඊට පස්සේ මේකේ හයි මූඩ් එක තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් හයි මූඩ් එක දාපු ගමන් gradually ඊළඟ level එකට දාලා පෙන්නන්න. ආ හරිද හයි මූඩ් එක. ඊට පස්සේ very high mode එක. හරිද very high mode එක දැම්මම වලට පේනවා අර මෙතන තිබිච්ච buy අනම්මනන් ටික නැතුණා මෙතන සෙල් එක විතරයි ඉතුරුනේ. හරිද මෙතන buy ටික තියෙනවා. නෑ ඔතන වෙනස් වුණාද ඒක? ඔව් පොඩක් chart එක මේ zoom out කරන්න. පොඩි කරන්න. පොඩි කරොත් අර එක කොටේ වගේ පේනවා මේ zoom කරගන්න වෙනවා. නෑ එතකොට මේ arrows වෙනස් වෙනවා පේනවා. දැන් පොඩ්ඩක් දාලා පෙන්න. හරිද ඔන්න ඊට පස්සේ දැන් 1 minute එකේ 1 minute එකේ very high mode ඊට පස්සේ ultra high එක ඊට පස්සේ අපිට පුළුවන් ultra super කියන එක දාගන්න හරිද එතකොට වෙනස් වෙනවා හරිද
අපි ඊට පස්සේ simply zoom දැන් in අර කළා. සිග්නල් එක ෆිල්ටර් වුණා නේද? අර දැන් එක්ස්පෙක්ට් කරලා දෙන්න. දැන් ඔව්. මෙතන මේ සිග්නල් එක ෆිල්ටර් වුණා. ඔව් ඒක මෙතන දැම්මා. සිග්නල් එක ෆිල්ටර් වුණා. හරිද? එතකොට දැන් අපි 1 minute trade කරනකොට මෙහෙම ඒතකොට මේ වෙන්නේ. සෙල් සිග්නල් එක තමයි දිගටම ඇවිල්ලා තියෙන්නේ. ඔව්. හරි. ඊට පස්සේ 1 minute එකනේ. 1 minute එක trade කරනකොට chart 3කට accuracy mode 3ක් තියෙනවා මේකේ. හරිද? දැන් මම මේ delete කරනවා. chart 3ක් විතර පාවිච්චි කරනවා. right? one chart, second chart. දැන් ඔයාලා 5 minute වලට දැන් මේක අලුතෙන් ආපු signal load වෙලානේ තියෙන්නේ 5 minute වලට දාලා වගේ 1 minute වලට shift කරගන්න. ඊට පස්සේ ඔක්කොම ඔයාලට මේකේ ආපු signal ටික පෙන්නනවා. හරිද? right. ඊට පස්සේ තව මේක දැන් load වෙලානේ තියෙන්නේ. 1 minute දාලා මම shift කරගත්ත උඩ වැඩි. හරි. දැන් මට chart 3ක් ඇති මේ වැඩේ කරන්න. මම මේ chart එකට පාවිච්චි කරනවා. ඔයාලා chart තුනට different setting තුනක් මේ විදිහට අපි හදලා තියෙනවා. මෙතන normal standard mode එකේ above 70% එකෙන් මම එකක් දානවා very high mode කියන එක. හරිද? very high mode. then මේකෙන් දානවා ඒකේ මම දානවා මෙතන advance කියන්නේ no delay. ඒ කියන්නේ no delay කියන්නේ candle එකත් එක්කම ඒ කියන්නේ ගොඩක්ම sensitive එකක්. හරිද? ඒකෙන් අපි දාමු very high. හරිද? advance mode එක. හරිද? ඊට පස්සේ අපි දානවා මේකෙන් හරිද? ultra ultimate කියන මූඩ් එක දාලා මෙතනින් ultimate මූඩ් එක දැම්මම මේ ultimate support කරන්නේ මේ F5 එකයි F1 ෆන්ක්ෂන් එකයි අතර F5 ෆන්ක්ෂන් එක දාමු අපි අය 6ට වගේ දානවා ටිකක් ඒක වැඩි කරන්න accuracy එක වැඩි. එතකොට ගොඩාම වැඩි කරන්නේ නැහැ මොකද අපිට signals ඕනකින්ද හරිද? දැන් මේ chart තුන ඔහම දා ගන්නවා. chart තුන එක විදිහටම zoom in කර ගන්නවා. right? මේකත් මේ විදිහට දාගත්තා. මේකත් මේ විදිහට. එතකොට මේ මොන හරි chart එකක එකම සිග්නල් එක ආවොත් තමයි අපි දාන්නේ. හරිද? අපි පිටිපස්සට පොඩ්ඩක් මේ කරලා බලමු. බලයි පිටිපස්සට මේ කරා මෙතන play button එක අයින් කරගන්න නැත්නම් මේක පිටිපස්සට drag කරන්න බෑ. හරිද? හරි. දැන් මෙතන සෙල් එකක් තියෙනවා. අපි බලමු මේකේ ඒ සෙල් එක ගන්න පුළුවන් සෙල් එකක් දීලා තියෙනවා. හරිද? ඔයාලට පේනවා මේකෙත් ඒ සෙල් එක මෙතන දීලා තියෙනවා. ඒක තමයි මෙතනට අරගෙන යලා තියෙන්නේ. එතකොට එහෙනම් chart දෙකක් confirm. එහෙනම් මේ සෙල් එක ඔයාලට ගන්න පුළුවන්. මේ සෙල් එක ගත්තා නම් ලොකු profit එකක්. 15ට එනකම් මේ සෙල් එක ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේකත් මොන දාම මේකෙත් ඒ සෙල් එකම තුනේම දීලා තියෙනවා. හරිද? ආයෙත් චුට්ටක් මෙහෙම දාමු. එතකොට මේ සෙල් එක ඔයාලට දීලා තියෙනවා. මේ සෙල් එක ගන්න පුළුවන්. හරිද? buy එක දීලා නැහැ. හරිද? ඊට පස්සේ මේ ඒ සෙල් එකම දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ හරි තමයි buy ඊළඟට සිග්නල් එක බලමු මේක මේ සිග්නල් එක වැලිඩ් සිග්නල් එකක්ද කියලා. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන buy දෙකක්ම දීලා තියෙනවා. එතකොට මේක වැලිඩ් මොකද මේ කැන්ඩල් එකෙන්ම මෙතන ඒ කැන්ඩල් එකේම සිග්නල් එක දීලා තියෙනවා. මෙතන චුට්ටක් ලේට් වෙලා සිග්නල්. එතකොට මේක හොඳ buy සිග්නල් එක. හරිද? මේකේ දේ තමයි දැන් හිතන්නකෝ දැන් සාමාන්‍ය ලෝකේ තියෙන methods ගත්තම support resistance දැන් අද gold එක වැඩිච්ච තැන්වල support resistance තියා කොහෙවත් level එකක් ඇත්තේවත් නැහැ. ඒ වුණාට ඒක identify කරගන්නවා මේක තමයි level එක. level එකක් කියලා නෙමෙයි ඒක identify කරගන්න මෙතනින් තමයි reject වෙන්නේ කියලා. හරිද? එහෙම හැකියාවක් තියෙනවා මේකට. හරිද? හරි දැන් මෙතන සෙල් එක ගන්නවා මෙතන සෙල් එක වැලි සෙල් එක ඒ වගේම මෙතන buy එක. එතකොට මෙතන අපිට පේනවා මෙතන buy එක මෙතන සෙල් එක. එතකොට මේ මෙතන buy එකයි මෙතන buy එකයි තිබිලා හරියන්නේ නැහැ. එකම කැන්ඩල් එකකින් වෙන්න ඕනේ සිග්නල් එක තියෙන්නේ. එතකොට මෙතන සෙල් එක මෙතන buy එක ගැලපිලා නැහැ බලමු මේකේ buy එකක් තියෙනවද කියලා. ඒකෙත් නැහැ. එතකොට මේ දෙක තිබ්බ නිසා ඔයාලට buy එකක් ගන්න පුළුවන්. ඒක ලොකු profit එකකට යන්න හම්බෙන්නේ නැහැ. හරිද? චූරි මම එතන මෙහෙම එකක් තියෙනවා. මෙතන ඇඩ්වාන්ස් මෝඩ් එකේ ඕපනින් එකේ තමයි මේ සිග්නල් එක දෙන්නේ. ඒ කියන්නේ previous candle එක close වෙලා current candle එකේ ඕපනින් එකෙන්ම දෙන්නේ. එතකොට දැන් මේ අනිත් දෙපැත්තේ තියෙන charts දෙකේ දෙන්නේ current candle එක සමහර විට ටිකක් වෙලා ගියාට පස්සේ හැදිලා ටිකක් වෙලා ගියාට පස්සේ දෙනවා. සමහර වෙලාවට current candle එක close වුණාට පස්සේ දෙන්නේ. හරිද? එතකොට ඒක බලන්න ඕන මේ ඇඩ්වාන්ස් මෝඩ් එකේ ඕපනින් එකත් එක්ක මෙයා ගානට සින්ක්‍රොනයිස් වෙනවද කියලා. එතකොට ට්‍රේඩ් එක ගන්න පුළුවන්.
තේරුවත් දන්නේ නැහැ ඔව් මං දැන් කිව්වේ. මේක දීලා තියෙන ඇත්තටම මේක මේ මෙතනින් පටන් ගන්නකොට තමයි මේ ඇඩ්වාන්ස් මෝඩ් එකේ එන්නේ සිග්නල් එක. ඔව්. එතකොට ඔව්. ඕගොල්ලෝ බලන්න ඕනේ මේ දෙපැත්තෙන් ඔව්. මොකක් හරි එකක් ඒක මේකත් මේමයි එක්ක වෙන්නේ. සින්ක්‍රොනයිස් වෙනවද ඔව්. කියලා. මේ කැන්ඩල් එක හැදිලා ඉවරලා මේ කැන්ඩල් එකට පනිනකොට තමයි මෙතන මේ බයි එක එන්නේ. මේ බයි එක එන්නේ එහෙම නෙමෙයි. මේ මේක බයි එක ඇඩ්වාන්ස් මෝඩ් කැන්ඩල් නෑ එකත් ඇඩ්වාන්ස් එක්කම මෝඩ් තමයි එක. පටන් ගන්නෙ. එතකොට මේ දෙකෙන් ඔව් ඔව්. කන්ෆර්ම් කරතොත් මේ හරියෙන් තමයි ආට සිග්නල් එක වෙන්නේ. එතකොට අ, මේ හරියෙන් තමයි ආගේ ට්‍රේඩ් එක වැටෙන්නේ. මොකද මෙයා මේක හැදිලා මේ හරිය යනකොට මෙයා මේක දෙනවනේ. එතකොට මෙච්චරක් ගන්න පුළුවන්. හරිද? මෙයා පැවලේ මෙතන මත කියන යන ඔල්රෙඩි දීලා තියෙන්නේ. ඔව් අනික කාට හරි ඒතර තේරෙන්නේ නැත්නම් ආයෙ අහන්න කියන්න. ඔව් ඊට පස්සේ මේ සෙල් එක හරිද මේ සෙල් එක මෙතන මේව තියෙන දා ඒක ගන්න පුළුවන් හරිද ඒතර මේ සෙල් හොඳට එකත් එහෙම මේ දැන් මේ මැද එක්කෙනා මේ සෙල් එක දෙනවා. දැන් මේ මෙතන මෙයා ක්ලෝස් වුණාට පස්සේ මෙයා ක්ලෝස් වුණාට පස්සේ මේක වැලිඩ් මේ සිග්නල් එක මැද එක්කෙනාගේ. හ්ම් ඒ මේ කියන්නේ ඇඩ්වාන්ස් මේ මෝඩ් සෙල් එකේ කැන්ඩල් එක එක්කෙනාගේ ක්ලෝස් වුණාට පස්සේ තමයි මේ සෙල් එක වැලිඩ් වෙන්නේ නේ නෑ කරන්ට් කැන්ඩල් එක ක්ලෝස් මේ වුණාට බයි පස්සේ කැන්ඩල් එක ක්ලෝස් වුණාට බයි කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ මේක වැලිඩ් එකක් විදියට ගන්න පුළුවන්. ආ මට මේකේ මේ හසුරවන්න බෑනේ කන්ට්‍රෝල් කරන්න බෑ නේද මට. බෑ මේ ඊළඟට බයි එක මෙතන ඔව්. හරිද අට ඒ බයි එක හොඳට ප්‍රොෆිට්නේ හරිද මේකේ තුන්වෙනි එකේ දීලා නෑ ඕනිත් නෑ මොකද දෙකකින් අපි කන්ෆර්මේෂන් එක තිබ්බන් ඇති රයිට් ඉතින් 1 මිනිත් ට්‍රේඩ් කරනවා දැන් අපි ඊළඟට චුට්ටක් මේකට පෝල් කරලා බලමු. මෙතන මෙතන බයි එක මෙතන එක සමාන සිග්නල් කොතනවත් දීලා නැහැ. බලමු මේක තියෙනවද කියලා. එතනත් හරි පොයින්ට් එක දාගෙන. මේ බයි එක මෙතන බයි එකයි මෙතන බයි එකයි තියෙනවා. ඉතින් හොඳට ගිහිල්ලා තිනවා. අන්න ඒ විදිහට පිළිවෙල බලලා තමයි අපි ට්‍රේඩ් ගන්න. හරිද? එතකොට ඔයාලා 1 මිනිත් ට්‍රේඩ් කරනකොට ලොකුවට රේෂියෝ අල්ලන්න බෑ. හරි මත යන ලොකුවට රේෂියෝ අල්ලන්න බෑ. ට්‍රෙන්ඩ් එක ගැන අවබෝධයක් තියෙනවා නම් ඒක ට්‍රෙන්ඩ් එක පැත්තට ගත්තොත් ඔයාලට පුළුවන් අල්ලගෙන යන්න. ට්‍රෙන්ඩ් එකක් ගිහිලා විරුද්ධ පැත්තට එන එකේ ආවොත් චුට්ටක් දාලා ගන්න පුළුවන් ප්‍රොෆිට් එක හරිද? ඒතර ඒ විදිහට ඔයාලට බලන් යන්න පුළුවන් මේක පිටිපස්සට කොහොම සිග්නල් ඇවිල්ලා තියෙන කියලා හරි. හරි. දැන් අපි නිකමට ඔය තියෙන මේකේ සරලම මූඩ් එකක් වෙ දාලා වෙන්නේ. හරිද? කොහොමද chart තුනක් පාවිච්චි කරලා වේගෙන් සිග්නල් අරගෙන ට්‍රේඩ් කරන්න කියලා. right? ඊළඟට අපි බලමු something මේගොල්ලන්ට අර මේ සේෆ්ම මෙතඩ් එක උගන්වමු. සේෆ්ම මෙතඩ් එක හරි. තමයි අල්ටිමේට් දැම්මා මෙතනට 9 වගේ දාගත්තා. අල්ටිමේට් දාලා 9 ඒකත් හරි දාගත්තා මොකද උනේ? සිග්නල්ස් ඔක්කොම වගේ ගොඩක් අනවශ්‍ය වයින් වෙලා ගියා. මෙන්න සෙල් එක. මෙතන චූටි සෙල් එක මේක. මෙන්න බයි එක. ඔය යන්නේ. හරිද මේ හරි මගේ ඕපන් උනේ. මේ එහෙම යනකොට ඉතින් ප්‍රොෆිට් එක ඇවිල්ලා ඉවරයි. හරිද? ඊට පස්සේ excuse me ඔව්. මේක අල්ටිමේට් මෝඩ් එක මොන ටයිම් ෆ්‍රේම් එකද යූස් කරන්නේ ආ මොන ටයිම් ෆ්‍රේම් එකද මේක යූස් අල්ටිමේට් කරන්නේ මෝඩ් එක ඕන ටයිම් ෆ්‍රේම් එකකට සපෝට්. හරිද? ඔව්. අල්ටිමේට් මෝඩ් එක ඕන ටයිම් ෆ්‍රේම් එකකට සපෝට්. ඒතර දැන් මේ වගේ මල්ලි තැනක් මං කිය බලන්න. දැන් මෙතන සෙල් එක දීලා ඒත් එක්කම බයි එක දෙනවා. ඉතින් එහෙම දෙන්නේ සිස්ටම් එකේම තියෙන මේකක් තමයි. දැන් සෙල් එක දීලා හිතන්න මාකට් එක බයි වෙන්න නම් එතන දැන් මාකට් එකේ සෙලින් ප්‍රෙෂර් එක තියෙන්නේ. කවුරු හරි කෙනෙක් මාකට් එකට වැටෙනවා බයි මේ ලොකු මේකක්. එතකොට මාකට් එක කියන්නේ ඩයිනමික් ඩයිනමික් නේ. නේචර් එකක් එතකොට තියෙනවා. ඒ කියන්නේ ඕන ඩයිනමික් වෙලාවක ඔව් සෙන්ටිමන්ට් ඩයිනමික් එක වෙනස් වෙන්න පුළුවන්. ඔව් ඒක මොමන්ට් එක අයිඩෙන්ටිෆයි කරනවා අපේ සිස්ටම් එකෙන්. ඔව් දැන් ගොඩාක් අනිත් ඉන්ඩිකේටර් ගත්තොත් එම වල සාමාන්‍ය ටේ වුණොත් මේ සෙල් එක දිලා ටිකක් දුර ගිහිල්ලා තමයි එක්ක මේ හරියට වෙන ගිහිල්ලා තමයි එයාට අයිඩෙන්ටිෆයි. එහෙම නෙමෙයි. ඔයාලට මේ දාපු දෙනින්ම මෙයා අයිඩෙන්ටිෆයි කරලා දෙනවා අනිත් පැත්තට. එතකොට ඔයාලට ක්ෂණිකව පටස් මේ ඩිලීට් කරගත්තා දාගත්තා. හරිද? ඔයගොල්ලෝ ඩ්‍රෝ එතකොට ඩවුන් එක අඩු කරගන්න පුළුවන්. ඔව් ඔයාලට පුළුවන් මෙතන ඇකියුරසි එක ගොඩක් දැන් 10 කියන්නේ මැක්සිමම්. හරිද? 10 වගේ දැම්මොත් එහෙම මේ ගාන තියෙන්නේ. අපි මේක 7 වගේ දාලා බලමු. 7 වගේ දැම්මොත් එහෙම ඔයාලට ගොඩාක්ම සිග්නල්ස් වැඩිපුර තියාගෙන ඔක්කොම වගේ කැච් කරගන්න පුළුවන් මේ. හැම චූටි ස්පේස් එකක්ම කැච් කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන එක උනත් මීට වඩා සේෆ් මෙතඩ් එකක් තියෙනවා මම ඒකම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා දෙන්නම් මේ කට්ටියට. දැන් මෙතන ඉන්නවද දන්නේ නැහනේ. නේද? ඔයා ඕක කරගෙන යන්න මට මේ පොඩ්ඩක් කියන්න හරි. ඒක. මෙහෙමයි. ඔයාලට එක්ස්ප්ලেইন කරලා දැන් මම මේක. මේක ප්‍රොෆිට්. ඊට පස්සේ මේක කොහොමද මේක හොඳටම ප්‍රොෆිට්.
මේක හොඳටම ප්‍රොෆිට් මේක හොඳටම ප්‍රොෆිට් මෙතන මේක එක